වරලසක පෝෂණීය ආරක්ෂකයා සොබාසිලෝන් long and strong shampoo. හිටපු අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේකම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අභිනව අටමස්ථානාධිපති ලෙස නූරකලාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී අතිපූජ්‍ය පල්ලේකම හේමරතන නාහිමියන්ව අටමස්ථාන කාරක සභාව විසින් පසුගියදා රැස් වී ඒකමතිකව පත්කරගනු ලැබුවා. ඒ අනුවයි අභිනව අටමස්ථානාධිපතිවරයාණන් වහන්සේ වශයෙන් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ අද පෙරවරුවේ අතිපූජ්‍ය පල්ලේකම හේමරතන නාහිමියන් නිල වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළේ. අභිනවයෙන් පත් වූ අටමස්ථානාධිපතිවරයාණන් වහන්සේ පෙරහරකින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු වාහල්කඩ දක්වා වැඩම කළා. ඉන් අනතුරුව නායක හිමියන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. ආගමික වතාවත්වලින් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ භූමියෙහි බෝ අංකුරයක් රෝපණය කිරීමත් ඇඹිලිපිටිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ රෝපණය කිරීම උදෙසා බෝ අංකුරයක් පරිත්‍යාග කිරීමත් නාහිමියන් අතින් මෙසේ සිදු කෙරුණා. මේ දුෂ්කර ගමන දුෂ්කර කාලයක් මම පෞද්ගලිකව සතුටු වෙනවා. ඒ බඳු දුෂ්කර අවස්ථාවක යමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ලැබෙන එක. වරදින්න පුළුවන්. නමුත් මම එහෙම ඒවට කැමතියි. නිකම්ම ගලාගෙන යන ප්‍රවාහයකට එකතු වෙලා නොදැනෙන්න ගලාගෙන යනවට වඩා පහළට ගසාගෙන ගියත් යම් තැනක මග හරස් කරලා ඉන්න උතුගම් බලා යන්න මගේ කැමැත්තක් තියෙනවා. ඒ නිසා මේ ඉන්න සියලු දෙනාගේම මට මේ කටයුත්ත නිවැරදිව කරගෙන යන්න සහාය අවශ්‍යයි. මේ තනතුරෙන් අපට කරන්න පුළුවන් ඕනේ මහ ජනතාවගේ හිත් නිවලා මේක කෙම්බිමක් සේම භූමියක් සනසිල්ල තියෙන භූමියක් බවට පරිවර්තනය කරන එක. 1954 වසරේ ජූනි මස 15 වෙනිදා මාතලේ පල්ලේකම නම් සුන්දර ගම්පියසේ උපන් හේමරතන හිමියන් 1968 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා. පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක්ද හිමි උන්වහන්සේ 1977 වසරේ සිට 1988 වසර දක්වා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු බහරවද කටයුතු කළා.